අද අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මේ ආණ්ඩුවට තුන් බියක් ඇති වෙලා තියෙනවා. පළවෙනි බිය තමයි ඇත්ත හෙළිදරව් වෙනකොට ඔවුන්ට ඇති වෙලා තියෙන බිය. ඔවුන් අද කුමන ක්‍රියාවලියක් කළත් 2024 සැප්තැම්බර් 24 වෙනිදාට පෙර ඔවුන් කළ ප්‍රකාශ පළ වෙනකොට ඔවුන්ට මහත් වූ ලැජ්ජාවක් හිත ඇතුලෙන් ඇති වෙනවට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම ඔවුන් බලයට පත් වෙලා ඉතා කෙටි කලක් ඇතුළත 2025 ජනවාරි මාසයේ අග භාගයේදී කන්ටේනර් 323ක ගැටලුවක් පැන නැගුණා. එයින් දෙකක් මිද්දෙනියෙන් මතුවුණා. ඒ දෙකේම අයිස් තිබුණා. ඒ ගැන අනිකුත් දේශපාලන පක්ෂවලට චෝදනා ඉදිරිපත් කළා. රහස් පොලිසිය පරීක්ෂණයක් කරනවා කිව්වා. අද මේ වෙනතෙක් ඒකට වෙච්ච දෙයක් නැහැ. ඒ පිළිබඳව මුදල අමාත්‍යාංශය කරපු ඒ වාර්තාව නිල වාර්තාවක් හැටියට අද මේ වෙනතෙක් පිළි අරගෙනත් නැහැ. ඊළඟ 2025 පෙබරවාරි 9 වෙනිදා පානදුර ග්‍රිඩ් උපපොළට වඳුරෙක් පැන්නයි කියලා රටේ විදුලිය බිඳ වැටීමක් වුණා. කෝටි 660ක් පාඩු වුණා. ඒක ඇත්තටම සිද්ධ වුණේ වික්ටෝරියා ජලාශයේ විදුලි බලාගාරයේ ට්‍රිප් වීමෙන්. ඒ පිළිබඳව අද මේ වෙනතෙක් පරීක්ෂණයක් නැහැ. ඒ වගේම ඉන් පස්සේ මේ රටේ දශකයකමාරක් ඉතා අමාරුවෙන් ගොඩනගපු හරිත බල ශක්තිය, සූර්ය බලය, සුලන් බලය, ජල විදුලිය කප්පාදු කළා 50%. ඒ වෙනුවට ඩීසල් බලාගාරවලට අවස්ථාව ලබා දෙමින් ප්‍රකෝටි ගානක පාඩුවක් සිද්ධ කළ. ඒ පාඩුව මේ රටේ විදුලි පාරිභෝගිකයන් මත පැටවුවා. ඊළඟට ඒ අය බීතියෙන් තැති ගන්නවන අනික් සිද්ධිය තමයි 2025 නොවැම්බර් 27 වෙනිදා ඇතිවෙච්ච දිට්වා සුලිකුණාටු. දත්ත නැහැ, දැනන් හිටියේ නැහැ ආදී ප්‍රකාශ අපිට ඇහුණා. නොවැම්බර් 26 වෙනිදා නිශ්චිත ආකාරයටම අනතුරු ඇඟවීම කළා. පොල්ගොල්ලේ පිහිටලා තියෙන මහවැලි දත්ත පරීක්ෂණ ආයතනයේ රියල් ටයිම් ඩේටා සෙන්ටර් එකෙන් පැහැදිලි නිශ්චිත අනතුරු ඇඟවීමක් කළා තිබිච්ච තත්ත්වය තුල 2025 නොවැම්බර් 27 වෙනිදා රෑ 9:05ට කොත්මලේ ජලාශයේ ගේට්ටු විවෘත කරලා අති මහත් විනාශයක්, ජීවිත හා දේපල විනාශයක් කළා. ඒක පාලනිත තත්ත්වයට සිදු කළා නම් ඒ ජීවිතත් දේපලත් මුදා ගන්න තිබුණා. මේක දකින ඇහෙන වාරයක් පාසා මේ ආණ්ඩුව බියෙන් සලිත වෙනවා. ඊළඟට මේ ගල්ලංගුරු වංචාව. මේ ගල්ලංගුරු වංචාව ගැන දැන් නොඑක් වාද විවාද මුලදී පැවතුණත් මේ මහජන උපයෝගිතා කොමිසමේ වාර්තාව, ඒ වගේම පාර්ලිමේන්තුවේ ඒ ස්ථාවර තේරීම් කාරක සභාවට ලංකා විදුලි බල මණ්ඩලය හා විදුලි බල බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කරපු වාර්තාවත් එක්ක තවත් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. තා නිශ්චිත පාඩුවක්, ඉතා නිශ්චිත වංචාවක්, එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් කලාට වඩා විශාල පරිසර විනාශයක් මේ ආණ්ඩුව කළා තියෙනවා. ඉතින් ඒ අනුව බියට පත්වීම අපට හිතාගත්ත හැකි. ඒ බියත් එක්කම ඔවුන්ට ඇති වෙලා තියෙන අනික් බිය තමයි නොහැකියාවේ බිය. අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට ගියත්, රට ඇතුලේ ප්‍රශ්නයක් විසඳන්න ගියත් නොහැකියාවේ බිය ඇති වෙලා තියෙනවා. මතක තියාගන්න අද ඔවුන් ආඩම්බරෙන් කිව්වා රුපියල් කෝටි ලක්ෂයක් ඉතුරුලා තියෙනවා කියලා මහ බැංකුවේ. ඒක නඩත්තු කරන්න පාර්ලිමේන්තුවට වාර්තා කළා. කෝටි 2000ක් යනවා කියලා වාර්ෂිකව ඒක නඩත්තු කරන්න. ඒක ගත්තේ රුපියල් ඒ කෝටි ලක්ෂය ගත්තේ 10.5% පොලියට. ඒක නම්බුකාර දෙයක් නෙවෙයි. ආණ්ඩුවේ නොහැකියාව නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. ඇමතිවරුන්ගේ නොහැකියාව නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රාග්ධන වියදම් 140ක සීමාවට ගෙනාපු එකම ආණ්ඩුව මේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ ආණ්ඩුව. අනික හැමෝම තමන්ගේ ඉලක්ක සපුරගත්තා ඔය 76 අවුරුද්ද ඇතුළත. නොහැකියාවේ බිය. ඒ බිය විසින් සැලමින් ඉන්නේ. තාම දිට්වා සුලිකුණාටුවේ මාස 4ක් ගිහිල්ලා මිනිස්සු පුංචි කූඩාරම් වල හිර වෙලා ඉන්නේ. අර මහා සුනාමි ව්‍යසනය ආපු වෙලාවේ මුළු රටම අවදි වෙලා ස්වේච්ඡා සංවිධාන අවදි වෙලා ඒ ප්‍රශ්නේ විසඳුවා. අද ස්වේච්ඡා සංවිධාන ඉදිරිපත් වුණාම අනේ ප්ලීස් එපා අපේ account එකට දාන්න. කිසිම දෙයක් ඒ ජනතාවට අද සිද්ධ වෙලා නැහැ. නොහැකියාවේ බිය පැතිරලා තියෙනවා හැම ශේෂ්ත්‍රයකම. අධ්‍යාපන ශේෂ්ත්‍රයේ, සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ, බලශක්ති ශේෂ්ත්‍රයේ, කෘෂිකර්මාන්තයේ මේ හැම තැනකම තියෙන්නේ නොහැකියාවේ බිය. ඊළඟට හැකියාවට බයයි. දැන් මේ නොහැකියාවේ බියත් එක්ක මතක් වෙනවා අතීතේ ඒගොල්ලෝ ආණ්ඩු පෙරලන්න කරපු වැඩ. ඒවා නැවත කෙරෙයිද? ඒවට හැකියාව තියෙන මිනිස්සු කවුද? අන්නේ හැකියාව තියෙන මිනිස්සු හඹාගෙන යන්න ඒගොල්ලන්ගේ පොලිස් රාජ්‍යයේ ඇතැම් පිරිස් යොදාගෙන තියෙනවා. රජයේ පෙරලන කුමන්ත්‍රණ ආදී කතා
අර දෙමටකොඩ පැත්තේ තියෙන පොලිස් මධ්‍යස්ථානවල සාකච්ඡා වෙනවා කියලා අපිට ආරංචි. මහත්තුරුනි අපි කියන්න තියෙන්නේ එතුමාටත් කියන්න තියෙන්නේ ඔය ප්‍රංශයේ හිටියා නෙපාලියන්ගේ විදේශ ඇමති ටෙලිඩ්‍රාන් ඔහු කිව්වා Beonot can do many things except sit on that කියලා. රෝණ විජේවීර තම පක්ෂය තහනම් කරපු වෙලාවේ ජයාජයවර්ධනට ටෙලිඩ්‍රාන්ගේ වගන්තිය මතක් කරලා දුන්නා. මොකක්ද කියන්නේ? මර්ධනය කරන්න පුළුවන් හැබැයි මර්ධනය පෙරලා එනවා. ඒ බව මේ ආණ්ඩුවත් හොඳින් මතක තියාගත යුතුයි. සියවස් ගාණක් පුරාම ඔප්පු වෙලා තියෙන්නේ එම දර්ශනයම තමයි. ඒ නිසා නොහැකියාවෙන් පෙළෙන මේ ආණ්ඩුව හැකියාවෙන් පෙළෙන මිනිස්සු දඩයන් කිරීම සඳහා කරන මේ ක්‍රියාදාමය ගැනත් අපි බොහෝම පැහැදිලිව බලාගෙන ඉන්න බව කියන්න ඕන. ඒක තමයි අනුර දිසානායක ප්‍රමුඛ මේ ආණ්ඩුවේ තුම්බිය. ඒ වගේම ඊටාම කෙටියෙන් මේ ගල්ලංගුරු ප්‍රශ්නය ගැන කිව්වොත් මේ ගල්ලංගුරු ප්‍රසම්පාදනය හා මේ සිදුවෙලා තියෙන මූල්‍ය හා පරිසර කාරණය ගැන ඊටා විධිමත් පර්යේෂණ වාර්තාවක් මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළා තියෙනවා. ගලංගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියම දූෂිතයි. 2025 මාර්තු මාසේ ලංකා ගල්ලංගුරු සමාගම මේ වසර සඳහා ඒ කියන්නේ 2026 වසර සඳහා වන ප්‍රසම්පාදන සැලසුම ආණ්ඩුවට ඉදිරිපත් කළා. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කළා. ඊළඟට 2025-26 අදාළ ටෙන්ඩරය පමා කළා. ඒ වගේම එතෙක් කාලයක් ඒ අය දූෂිතයි කියපු කුමාරවරුන්ගේ සමාගමක් කියපු සමාගම පොටෙන්ෂියා සමාගමට තව අතිරේක නැව් 5ක් දුන්නා. ඊළඟට ටෙන්ඩරය කැඳවුවා අගෝස්තු මාසේ. කැඳවලා ඒකේ ටෙන්ඩරේ තිබිච්ච කොන්දේසි ලිහිල් කළා. කාලය අඩු කළා. ඒ වගේම මූල්‍ය හා ගල්ලංගුරු හැසිරවීමේ ඒ තිබෙන ඔවුන්ගේ හැකියාව පිළිබඳ තිබිච්ච කොන්දේසි ලිහිල් කළා. Tamanට උචිතයට අවශ්‍ය වෙන විදිහට සකස් කළාද කියන සැකය විවෘතව මතුවෙන විදිහට ක්‍රියා කළා. ඒ වගේම ටෙන්ඩරය තෝරාගත්තා 2025 සැප්තැම්බර් මාසේ. හැබැයි පිරිනැමුවේ නැහැ. ඇමතිවරයා ගමනක් ගියා රුසියාවට. ගිහිල්ලා අර කුමාරවරුන්ගේ සමාගම කියන සමාගමේ මව් සමාගම එක්ක සාකච්ඡාවක් කළා. අද වෙනකන් මේ සාකච්ඡාවේ මොනවද උනේ කියලා අපිට කිව්වේ නැහැ. හැබැයි ආපු හැටියෙම අර ගල්ලංගුරු නැව් 5 අවලංගු කළා. ඒකෙන් පෙන්නුවේ මට කීකරු නැත්තම් මං උඹලට ගල්ලංගුරු ගේන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි නැව් 2ක් ගෙනල්ලා තිබුණා. නැව් 3ක අඩුවක් එතනින් ඉතුරු වුණා. ඊළඟට නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසයට අදාළ නැව් තොග ආවේ නැහැ. දෙසැම්බර් මාසේ තමයි පළමු නැව ආවේ. පළමු නැවම පේල් වෙලා ආවේ. ඒ අනුව අපිට ප්‍රකාශ කරන්න තියෙනවා මහජන උපයෝගිතා කොමිසමේ මේ විවෘත වාර්තාවට අනුව ඊටාම පැහැදිලිව මේ රටේ බලශක්ති සුරක්ෂිත භාවය මේ ආණ්ඩුව ඊටාම නින්දිත විදියට කඩ කරලා තියෙන ඉතිය කියන්න ඕන. ඔය දැනට ලක්විජය බලාගාරයේ බලාගාර දෙකක් දින 25 ගානේ වහන්න නියමිතයි. ඉදිරි කාලෙදී පළවෙනි බලාගාරය ජූනි මාසේ දින 25කට දෙවැනි බලාගාරයේ ජූලි මාසේ දින 25කට. ඒ වගේම වෙස්ට් කෝස්ට් බලාගාරයත් දවස් 10කට වහන්න නියමිතයි. ඒ වගේම කැලණියේ කම්බයින් සයිකල් එකත් මැයි ජූනි ජූලි වල වහන්න නියමිතයි. මේ තත්ත්වයට මොකද වෙන්නේ? මේ තැලු තත්ත්වයන් සැලකිලිට ගත්තට පස්සේ මේ නැව් 25ම ආවත් දැනට නැව් 11යි ඇවිල්ලා තියෙන්නේ. නැව් 25ම ආවත් ඔක්තෝබර් 2 වෙනිදා ගල්ලංගුරු බලාගාරය වැසී යන්න නියමිතයි. මේ මම නෙවෙයි කියන්නේ මහජන උපයෝගිතා කොමිසම. ඒ වගේම අර නැව් 3 අඩුව එක්ක නැව් 22ක් ආවොත් සැප්තැම්බර් 11 වෙනිදා ලක්විජය බලාගාරය වැසී යන්න නියමිතයි. ඒ වගේම දැනට 12 වෙනි 13 වෙනි නැව්වත් ඇවිල්ලා නැහැ. අප්‍රේල් 20ට කලින් අවස් 5ක් යනවා මේ නැවක් බාන්න. අපිට විශ්වාස කරන්න බෑ නැව් 20ක් එයි කියලා. අගෝස්තු මාසේ 27 වෙනිදා ලක්විජය බලාගාරයේ වැසී යන්න නියමිතයි. එහෙනම් මතක තියාගන්න මේ රටේ බලශක්ති සුරක්ෂිතතාවයට ජනතාවගේ ආර්ථිකයට මරු පහරක් මේ දූෂිත ආණ්ඩුව ගහලා තියෙනවා. ඇත්තටම කළ යුතුව තිබුණේ පළවෙනි නැව් 2 අසමත් වූ වහාම ඔවුන් කළ යුතුව තිබුණේ ඒ ටෙන්ඩරය අවලංගු කළා ටෙන්ඩරයක් කැඳවීම. ඉතින් ඒ රහසත් අනාගතයේ එළිදරව් වෙයි. ඒ වගේම කියන්න ඕනේ මේ බාල ගල්ලංගුරු ගෙනීම නිසා මම කියන්නේ බලශක්තියෙන් බාල ගල්ලංගුරු ගෙනීම නිසා මේ ට්‍රයිඩන්ට් සමාගමට ආසන්න වශයෙන් එක මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 20ත් 30ත් අතර අතිරේක ලාභයක් ලැබෙනවා. ඒ අනුව මේ පළවෙනි නැව් 10න් පමණ ඔවුන්ට එක නැවකින් ඩොලර් මිලියන 1.2ත් 1.5ත් අතර වාසියක් ලැබෙනවා. මේ පළවෙනි නැව් 10න් ඔවුන්ට ඩොලර් මිලියන 12ත් 15ත් අතර අතිරේක ලාභයක් ලැබිලා තියෙනවා. ඒ ලාභය ගියේ කොහාටද? මම දැක්ක අර නියෝජ්‍ය ඇමති කියනවා සමාගම් ලාභ ගත්තට අපි මොකද කරන්නේ කියලා.
අපි එතුමට මතක් කරලා දෙන්න ඕනේ. බාල බඩු සපයලා ලාභ ගැනීම දූෂණ පනතට අනුව බරපතල දූෂිත දෙයක් බව ඔවුන් වටහා ගත යුතුයි. ඒ වගේම අපි රටේ සහ ලෝකයේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ ධනය කාටද කොහාටද ගියේ කියලා සොයා බැලිය යුතුයි. මේක අතිවිශාල ජනයක්. ඒ වගේම බලශක්තිය පිළිබඳව එම ලොග් සටහන් අරගෙන බැලුවම ලක්විජය බලාගාරයේ පරිසරයේ පැත්තෙන් ඒ වගේම බලශක්තිය පැත්තෙන් ඉතා නිශ්චිත කාරණා එළිදරව් වෙලා තියෙද්දි කොහොමද මේ පර්යේෂණාගාරවල සහතික නිකුත් වුණේ මේවා හරි හොඳ ගල්ලඟුරු කියලා. එහෙනම් ඒ ව්‍යාජ සහතික නිකුත් කරපු කණ්ඩායම් සම්බන්ධෙනුත් සොයා බැලිය යුතුයි. ඒ වගේම මම කියන්න ඕනේ පරිසර සාධකය මේ ගැන පරිසර අමාත්‍යාංශයේ විශේෂයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වගකිව යුතුයි. මොකද EPL එකක් environmental protection license එකක් දීලා තියෙනවා. ඒ environmental protection license එකේ අනුකූලව මේක කරනවද නැද්ද කියලා වුන් සොයා බැලිය යුතුයි. 100%කින් fly ash ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒවා අද ඉහළ අහසට ගිහිල්ලා අපේ දරුවන්ගේ ශ්වසන පද්ධතියට ඇතුල් වෙන්න තියෙන ඉඩකඩ ඉතාම බරපතලයි. ඒ වගේම airborne toxins ප්‍රමාණය ඉතා බරපතල විදියට වැඩි වෙලා තියෙනවා කලින් ගෙන ආපු කණ්ඩායමත් එක්ක බලනකොට. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් 5.5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් 4.5කින් වැඩි වෙලා තියෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ සල්ෆියුරික් අම්ලය. අපේ ජනාධිපතිතුමා විද්‍යාව හදාරපු කෙනෙක් හැටියට සල්ෆියුරික් අම්ලය. ඒක තමයි අපේ ජලයට වායුවට එකතු වෙන්නේ. අනාගතයේ ඇසිඩ් වර්ෂා ඇද වැටෙනකොට අපට මේ ආණ්ඩුවේ කයිවාරු වලට වග කියන තත්ත්වයක් අපිට ඇති වෙයි. ඊළඟට නයිට්‍රජන් ඩයොක්සයිඩ් මේකෙන් තමයි නයිට්‍රික් අම්ලය ඇති වෙන්නේ. පාටිකියුලේට් මැටර්ස් කුඩා අංශු ප්‍රමාණය 99කින් වැඩි වෙලා තියෙනවා. මේ විදිහට කාබන් මොනොක්සයිඩ් 61කින් වැඩි වෙලා තියෙනවා. මේ විදිහට මේ ඇම්බියන්ට් එයාර් ක්වොලිටි කියන එක සම්පූර්ණයෙන්ම බිඳවට්ටලා කොම්ප්‍රොමයිස් කරලා තියෙනවා මේ ආණ්ඩුව. මේ මහා පරිසර ව්‍යසනයේ එක්ස්ප්‍රස් පර්ල් නැවට වඩා බරපතලයි. මේ ව්‍යසනය තවදුරටත් දිගින් දිගටම සිදු වෙන බව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම කුමාර ජයකොඩි මහත්තයාට 2015 සිදුවෙච්ච වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමකින් තොරව නඩු පවරලා මේකෙන් ගැලවෙන්න බෑ. ඔහු මේ වරද කරලා තිබෙන බව දැනම තමයි. ලක්ෂ 88ක මේ ප්‍රශ්නයක් තිබෙන බව දැනම තමයි. කෝටි ලක්ෂ 1.5 මෙරට තෙල් ගල්ලඟුරු ගෙන්නන්න යන ප්‍රසම්පාදන ක්‍රියාවලිය වටිනාකම කෝටි ලක්ෂ 1.5. ඒ දවන්ත ප්‍රසම්පාදනය ඔහුට බාර දුන්නේ ඔහු ලක්ෂ 88ක් වංචා කරපු බව දැනමයි. ඒ නිසා මෙහි වගකීමෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිට ගැලවෙන්න බෑ. ඔහුව එළියට දාලා. ඊළඟට තෙල් මිල වැඩි කිරීම ගැන. දැන් එතුමා තෙල් මිල වැඩි කළා ඊයේ ප්‍රකාශ කළා මම තෙල් නිදිවල අයිතිකාරයෙක් නෙවෙයි. මං තෙල් වෙලෙන්දෙක් නෙවෙයි. ඒ වගේම ජනතාවට තෙල් පාවිච්චි කිරීම අඩු කරන්න තමයි මේ තෙල් මිල වැඩි කළේ කියලා. පළවෙනි එක කියන්න ඕනේ මේ ප්‍රහාරය එල්ල වෙන බව විශේෂයෙන්ම යුද නැව් මේ කලාපයට ආවේ ජනවාරි 26. සෑම රටක්ම මේ තත්ත්වයට සූදානම් වුණා අපි අර දිට්ටා සුලිකුණාටුව වගේම තමයි මේක. ඒ වගේම තොග තියෙනවා වැඩි කරන්නේ නැහැ කිව්වා. තොග ආසන්නෙන් තිබිලා තියෙනවා මේ ඔවුන්ගේම සංඛ්‍යාලේඛන අනුව ලීටර් මිලියන 308ක්. එතකොට මේ වැඩි කිරීමත් එක්ක කෝටි 710ක් අනුර කුමාර දිසානායකගේ කැටේට ගිහින් තියෙනවා. කාගේ සල්ලිද? මෙරට අහිංසක ත්‍රිවීල් කරුවන්ගේ, මෙරට අහිංසක මෝටර් පදින අයගේ, මෙරට දුගී දුප්පත් ජනතාවගේ. ඒ වගේම පාසල් දරුවන්ගේ බස් එකට, කෝච්චියට, කර්මාන්තවලට මේකෙන් මරු පහරක් වැඩි වෙනවා. ඊළඟට කියනවා අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා ඉල්ලුම වැඩි වෙලා, ඩීසල් වැඩි වෙලා. ඇයි ඩීසල් වැඩි වෙලා තියෙන්නේ? බාල ගල්ලඟුරු ගෙනාවට පස්සේ ගල්ලඟුරු දහනය කරගන්න බැරුව මිල්වල ඒ නල පද්ධතිය වල බැඳුනාම විදුලි බල මණ්ඩල ඉංජිනේරුව කරන්නේ ඩීසල් ගහලා තමයි අද ගල්ලඟුරු බලාගාරය දුවන්නේ. හරි? ඒක ඩීසල් වැඩි වෙලා තියෙන්නේ බාල ගල්ලඟුරු නිසා. ඊළඟට බාල ගල්ලඟුරු වලින් බලශක්ති ප්‍රමාණය අඩු වෙනකොට ඒ අඩු වෙන බලශක්තිය පුරවන්නේ ඩීසල් වලින්. එතකොට බාල ගල්ලඟුරු වලින් ඩීසල් පරිභෝජනය වැඩි වෙලා අපිට කියනවා ඩීසල් පරිභෝජනය වැඩි වෙලා ඒක අවම කරන්න ගාන වැඩි කළා කියලා. කොහොමද වැඩි? හොඳයි නේද? පුනරුදේ. හරි? මේ වගේ සාහසික අපරාධ කරපු කිසිම ආණ්ඩුවක් ඉතිහාසෙ තිබිලා නැහැ. මේක කෙලින්ම මේ මිල සූත්‍රය කියලා මෙච්චර කාලයක් ගෙනිච්ච ක්‍රියාදාමයට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාදාමයක්. ඒ වගේම අනුර කුමාර දිසානායක මහත්තයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ගෑස් ටෙන්ඩරේ දුන්න ඇමරිකාවට. ඒක ඇමරිකාවත් එක්ක ඇති කරගත් එකඟතාවයක්. අනෙක් ගෑස් ගෙනීමේ අපහසුතාවයක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ගෑස් ප්‍රශ්න ඇති වෙන බව, ගෑස් මිලත් වැඩි කළා. ඒ කාරණා ඒ ලෙස පවතිනවා. මොකද අදටත්
ලිට්‍ර ගෑස් ආණ්ඩුවට අයිතියගේ ටැන්කස් දෙකයි වැඩ කරන්නේ 4ක් වැඩ කරන තැන. තාමත් ඒ නිවැරදි කරන්න ක්‍රියා කළා නැහැ. මොකද ඒවා එන්නේ ඇමරිකාවෙන්. ඒ ගෑස් ඒවට මේ මැද පෙරදිග යුද්ධේ බලපාන්නේ නැහැ. හැබැයි ඒ ටෙන්ඩරේ ලබා දුන්නේ හොඳ හිතකින් නෙවෙයි ට්‍රම්ප් ජනාධිපතිතුමත් එක්ක ඇති කරගත්ත යටි කිවිසුමකින්. ඊළඟට එතුමාට පුළුවන් දැන් ආදර්ශයෙන් පටන් ගන්න අපිට බර දාන්න නැතුව රට අනුරට කියලා තමන්ගේ ත්‍රීවිල් එකේ ගහගත්ත මහත්තුරුන්ට රතු කොඩිය දාගෙන ගිය මෝටරසයිකල් කරුවන්ට මේගොල්ලන්ට බර දාන්න නැතුව එතුමට පුළුවන් පටන් ගන්න. කොහොමද පටන් ගන්නෙ? අර කෝටි 4000ක් වටිනා ජනාධිපතිගේ හෙලිකොප්ටර් දෙක දැන් මේ රටේ ව්‍යාපාරිකයෝ ඉන්න ඕන තරම් විකුණන්නකෝ. විකුණලා මම යනවා කියන්නකෝ පාරේ වාහනේ. ඒ වගේම ලක්ෂ 400ක් වටින ඔය BMW එක අතෑරලා වහින්නකෝ ඩබල් කැබ් එකට. බහැලා දෙන්නකෝ ආදර්ශය. ඒ වගේම තමන්ගේ පක්ෂෙට හයිලක්ස් 1770ක් ගන්න ටෙන්ඩරේ අවලංගු කරන්නකෝ. අවලංගු කරලා රටේ ජනතාවට කලින් කිව්වා වගේ කියන්නකෝ බස් එකේ යන කෝච්චියේ යන മന്ത്രി කෙනෙක් අපි හැදුවයි කියලා. නේද? අන්න එහෙම ආදර්ශය දෙන්න මහත්තයෝ දීලා කතා පවත්වන්න. එතකොට අපි ඒකට එකඟ වෙන්න. ඊළඟට එතුමන්ලගේ ඇමතිවරු කිසිම ප්‍රගමනයක් පෙන්වලා නැහැ. ප්‍රගතියක් පෙන්වලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිය අවුරුද්දේ ප්‍රාග්ධන වියදම 125යි. දැන් ඒක දෙන්න යනවා පුජ්‍යලික අංශයට MRI CT ස්කෑන් කරන වැඩේ. අපි කියන්න ඕනේ මේගොල්ලන්ට පඩි ගන්න අයිතියක් තියනවද? නැහැ. ඒ නිසා මේ රටේ ඇතම් අයට හරි අමාරු ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුප නවත්තලා හිටවු മന്ത്രിතුමාලගේ ලොකු වීරකමක් කළා වගේ දැන් මේ නොහැකියාවෙන් පෙළෙන ඇමතිලාගේ පඩි ගන්න එක නතර කරන්නකෝ. දැන් වෙනත් රටවල අරම කළා මෙහෙම කළා කියනවා. දැන් සමහර රටවල එහෙම කළා තියෙනවා. ඇමතිවරු පඩි ගන්න එක නවත්තලා තියෙනවා. පඩි ගන්න එක නවත්තලා බස් එකේ කෝච්චිය ගිහිල්ලා පෙන්නන්නකෝ මෙන්න අපේ ආදර්ශය කියලා. අන්න එහෙම පෙන්නුවොත් මාලිමාව අපිත් මේවට එකඟ වෙන්න. ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයෝ හෙලිකොප්ටර් වලින් වෙඩි වදින්න නැති වාහන වලින් අගමැතිතුමියගේ ආරක්ෂක සේනාංක වලින් මුලින් ආදර්ශය දෙන්න දුන්නාට පස්සේ අපිත් පිළිගන්න. එහෙම නැතුව වැඩි බණ අහන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. 2024 සැප්තැම්බර් 24ට කලින් මේ රටේ ජනතාව නොමග යවන්න කියපු හැම කාරණයක්ම හැම ජනතාව තුළම තියෙනවා. ඒක නිසා මේ ගැන අපි ඒකාබද්ධ විපක්ෂයක් ඇත්තත් විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයෝ ඉන්නවා 75 ලක්ෂයක්, වාහන හිමියෝ ඉන්නවා 80 ලක්ෂයක්. ඒ සියලු දෙනාගේම එකමුතුවක් අනාගතයේ ගොඩනැගිය යුතුයි. Tamanට ඕන විදියට කැටපුරවන්න ගාස්තු වැඩි කිරීමේ කිසිදු අයිතියක් නැහැ. තමන්ගේ ආදර්ශයේ සැපීමෙන් තොරව මේ ආණ්ඩුවට ඒ ගැන කතා කරන්නවත් සදාචාරාත්මක අයිතියක් නැති බව ප්‍රකාශ කරන්න.